අපි අද රීඩින් එකකින් බලන්න යන්නේ ඒන්ජල්ස්ලා මොනවද ඔයාට දෙන පණිවිඩ කියලා. ඉතින් අපි බලමු ඔයාගේ ඒන්ජල්ස්ලා ඔයා නිතර දකින නම්බර්ස් මෙතන ආවොත් ගොඩක් දුරට ඔයා මෙතන නිතර දකින නම්බර්ස් ආවොත් ඔයාට ඒ නම්බර් එකට අදාළ පණිවිඩය ගන්න පුළුවන්. අපි 19.9.9.10 කියන නම්බර්ස් ඔයා දැකලා තියෙනවා නම් ඔයාගේ කොහේ හරි ඔයාට ගොඩක් ඒක ફોකස් වෙලා තියෙනවා නම් ඉතින් ඔයාට තියෙන රීඩින්ග්ස් තමයි මේ 19 cycles, karma, warning, judgment, influence, power, cycles, changes, rebirth. මේකේ ගොඩක් දුරට ඔයාට තියෙන පණිවිඩය තමයි ඔයාගේ අවට තියෙන දේවල් හදාගන්න බෑ. ඒ කියන්නේ ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ. අපිට අපේ අවට තියෙන කිසිම දෙයක් කන්ට්‍රෝල් කරන්න අපිට හැකියාව නැහැ. අපි ඒක ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම කර්මය ඔයාට මේ වෙලාවේ බලපාලා තියනවා කියන එක මේ කාඩ් එකෙන් පෙන්නනවා සහ ඔයා යමක් මේ වෙලාවේ ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ කියන්නේ karma, warning, judgment, influence කියන්නේ අනිත් අයගේ කියන්නේ මේකේ ගොඩාක් අර complicated life එකේ complicated තත්වයක දැන් ඉන්නවා කියන එක සහ ඒ දේවල් වලින් ඔයා යමක් ඉගෙන ගන්නවා කියන්නේ you don't repeat in the future. කියන්නේ ඔයාට ආපහු මේ දේවල් ඔයා ආපහු ඔයාගේ ජීවිතේ නැවත සිද්ධ වෙන්නේ නැති වෙන්න ඔයා හදාගත යුතුයි කියන එක ගොඩක් දුරට මේ 19 පේන කට්ටියට මං කියන්නේ විශේෂයෙන්ම ඒක ඔයාට දෙන විශේෂ පණිවිඩයක් මේ මොකද ආපහු ඔයාගේ ලයිෆ් එකේ මේක රිපීට් වෙන්න ඕනේ නෑ කියන එක මෙතනදී තියෙනවා. Make some space for new experiences. ඒ කියන්නේ අලුතෙන් ජීවිතේ දේවල් ඉගෙන ගන්න new experience වලට ඉඩ දෙන්න කියන එක. අලුත් දේවල් දැන් අර පරාණ වෙච්ච පැටර්න් එක ලයිෆ් එකේ අතහැරලා ඔයා අලුත් දේවල් වලට ඉඩ දෙන්න ඕනි කියන එක මෙතනදී ඔයාට දෙන විශේෂ පණිවිඩයක්. ඉතින් ගොඩක් ඔයාගේ ජීවිතේ ඔයා කියන්නේ දැන් ඉන්න පැටර්න් එකකින් චේන්ජ් වෙලා ඔයා වෙනස් කරගෙන ඉස්සරහට ඔයාට අලුත් එක්ස්පීරියන්සස් වලට යන්න පුළුවන් රීබර්ත් එකක් තියෙනවා. අලුතෙන් ජීවිතේ නැගිටින්න පුළුවන් පටන් ගන්න පුළුවන් මේ පැටර්න් එක දැන් වෙලා තියෙන කාර්මික් පැටර්න් එක ඔයාට ඒකින් ඔයාට ගැලවෙන්න පුළුවන් කියලා මේ කාඩ් එකකින් ඔයාට දෙන විශේෂ පණිවිඩයක් 19 දකින ඔයාට. ඒ වගේම 0.9 දකින අයට new beginnings. Okay. Great chance, opportunities, courage, ending. Okay. Look after an opportunity that might be a game changer. ඉදිරියේදී ඔයාගේ ජීවිතේ ඔයාට ඒ කියන්නේ 0.9 දකින අයට ඉදිරියේදී අලුත් දේවල් ඒ කියන්නේ ඔයාගේ අවට ඔයාගේ ගේම් චේන්ජර්ස් කියන්නේ ඔයා දැන් ඉන්න ලයිෆ් එකකින් ගොඩක් දුරට එළියට ගිහිල්ලා ඔයාට දේවල් කරගන්න පුළුවන්. ඔයාට ඔපචුනිටිස් හම්බ වෙනවා. ඔයාට මොන හරි දෙයක කියන ආදරයක් වුණත් හොඳ ආදරයක් ලබන්න පුළුවන් කාලයක් මේක. You're completing something major. ඒ කියන්නේ ලොකු දෙයක් ඔයා මේ කම්ප්ලීට් කරලා ඉවර වෙලා දැන් අලුත් දෙයකට ඔයා යනවා. හරිද? It feels good to level up. ඔයාට ඔයාගේ දැන් ඉන්න තැනින් ඉහළට යන්න ලොකු මේ පිටුවහලක් වෙනවා ඒක කියන එක කියනවා. Close the old chapter. පරණ දේවල් වහලා දාන්න
එතකොට තමයි ඔයාට අලුත් දේවල් ජීවිතයට ලැබෙන්නේ. එහෙම පරණ ඔයාගේ අඳුරු මතක අඳුරු දේවල් තියෙනවා නම් අන්න ඒ දේවල් වලට යන්න දෙන්න කියන එක හීල් වෙන්න කියන එක විශේෂයෙන්ම හීල් වුණාම තමයි ඔයාට පරණ දේවල් වලට සමාව දීලා අත්හරින්න පුළුවන්. ඒ හින්දා ඒ හීලින් එනර්ජි එක හීල් වෙන දේවල් කරන්න වීඩියෝස් බලන්න පුළුවන්. YouTube එකේ තියෙනවා හීලින් එනර්ජි වීඩියෝස්. ඉතින් ඒ වගේ දේවල් වලට අහුම්කම් දෙන ගමන් ඔයාට හිතේ යම් කිසි තරහක් කෙනෙක් ගැන තියෙනවා නම් මිනිස්සු ගැන තියෙනවා නම් මොකක් හරි යම් කිසි දෙයක් ගැන තියෙනවා නම් ඒව අතහැරලා සමාව දීලා යන්න දෙන්න. ඉතින් ඔයාට අලුත් ජීවිතයක් අලුත් කාලයක් ඉස්සරහට අලුතෙන් දෙයක් යමක් හොඳ දේවල් වෙන්න තියෙනවා. හින්දා ඒවා අතහැර ගන්න එපා කියන එක මේ කාඩ් එකෙන් 0.9 දකින ඔයාට කියනවා. ඒ වගේම 10 දකින අයට මෙන්න මේ රීඩින් එක. It's up to you. Okay. Okay. ඔයාගේ හිතේ ඔයාගේ යම්කිසි මේ බලාපොරොත්තු දේවල් ඔයා කරන්න හිටපු දේවල් තියෙනවා නම් ඔයා ඒකට මහන්සි වෙන්න ඕන. ඔයා ඒකට වැඩ කරන්න ඕන. ඔයාගේ හිතේ තිබ්බේ බලාපොරොත්තු ආශාවන් ඉෂ්ට කරගන්න ඔයා ඒකට ඇක්ෂන් ගන්න ඕනේ කියන එක මේ 10 දකින ඔයාලට දෙන පණිවිඩයක්. Come into contact with an appropriate individuals. Okay. ඔයා ඉක්මනට ඔයාගේ ඒ කියන්නේ ඔයා ඒ කරන්න යන වැඩවලට ඔයාට උදව් දෙන සහයෝගය දෙන කෙනෙක් අයව ඔයාට මුණ ගැහෙන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ ඔයා ඒ වැඩේට ක්‍රියාවෙන් ගියාම සමහර වෙලාවට ඔයා දැන් අපි මිනිස්සු හිත වලින් ආම මේක කරන්න ඕන අර කරන්න ඕන කිකි හිත ඉන්නවා මිසක් ඒගොල්ලෝ ඒක ක්‍රියාවට නංවන්නේ නැහැ. දැන් මෙතනදී ඔයාට කියන දෙයක් තමයි මේක ක්‍රියාවට නංවන්න. එතකොට ඔයාට ඒකට අදාළ මිනිස්සු හම්බෙන්න පුළුවන්. අදාළ ඒ කරන්න යන දෙයට අදාළ මිනිස්සු විතරක් නෙවෙයි opportunities ඔයාට ඒ අදාළ අබ්දාල වටපිටාව හැදෙනවා කියන එක මෙතනදී පෙන්නනවා. ඒ වගේම you will experience joy as well as brand new opportunities. සතුට එතනින් එහා එහෙම ගියාට පස්සේ ඔයාට සතුට ලැබෙනවා. ඔයාගේ සතුට ලැබෙනවා වගේම අලුත් දේවල් අලුත් මාර්ග අලුත් තව එතනින් ඉදිරියට යන්න මාර්ග ලැබෙනවා කියන එක. trust in the process කියනවා. ඒ කියන්නේ ඔයා මේ process එක trust කරලා වැඩ කරොත් තමයි ඔයාට එතනට යන්න පුළුවන් කියන එක. මේ 10 කාඩ් එක මේ angel number එක දකින්න ඔයාලට දෙන පණිවිඩයක්. ඉතින් ඔයා ඒව දැක්කට වැඩක් නැහැ. ඔයාගේ හිතේ දේවල් තියාගෙන හිටියට වැඩක් නැහැ. ඒවා ක්‍රියාවට නංවන්නේ නැත්තම් ඔයා මේ 8 කියන angel number එක කොහෙදි හරි දකිනවා නම් ඔයාට දෙපාරක් තුන් පාරක් දැකලා තියෙනවා නම් මෙන්න මේ angel number එක ඔයාට දෙන පණිවිඩය තමයි personal power කියන එක. ඒ කියන්නේ ඔයාට මේ දවස්වල ඔයාගේ අර පිනපල දෙනවා වගේ කාලයක්. ඒ කියන්නේ අර ආදරයද wealth මුදල්ද හැම දෙයක්ම ඔයාට ලබා ගන්න පුළුවන් කාලයක් ඔයාට එනවා ඉස්සරහට. ඒ වගේම ස්පිරිචුවල් abundance කියන්නේ ස්පිරිචුවල් පැත්තෙන් ඔයාට ජීවිතේ යම් තාක් දුරකට ඉහළට යන්න පුළුවන් හැකියාව තියෙනවා. Okay. Angelsලා ඔයාට පාර පෙන්නනවා කියන එක මෙතනදී පෙන්නනවා. ඒ වගේම angelsලා ඔයාට මේ සමහර වෙලාවට එක සයින්ස් පෙන්නනවා. ඔයා කරන්න යන දේවල් දැන් අපි ගොඩක් අපිට ස්පිරිචුවල් මේ සපෝට් එක තියෙනවා නම් අනිවාර්යෙන් කෙනෙක්ට එයා විශ්වාස කරනවා නම් එයාට ස්පිරිචුවල් සපෝට් එක තියෙනවා කියලා එයාට ගොඩක් දුරට හැම පැත්තකින්ම එක angel numbers වලින් එහෙම නැත්නම් වෙන මොන හරි මාර්ග වලින්
ඔයාට එක එක සයින්ස් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ සයින්ස් ඔයාට ඒන්ජල්ස්ලා සෙන්ඩ් කරනවා කියන එක පෙන්නනවා කියන එක. ඒක ඉස්සරහා මේ මෙන්න මේ දේ කරොත් දැන් ඔයා හිතන්න ඔයා මොකක් හරි හිතනවා මම මේක කරොත් හරිද කියලා. ඒතකොට ඔයාට ඒකට හරියන්න ඒන්ජල්ස්ලා ඒක හරිද නැද්ද කියන සයින් එක පෙන්වන්න පුළුවන්. ඒතකොට ඒ පෙන්වන්නදී ඔයාගේ ඔළුව දැනගෙන ඉන්න ඕනේ මට මේක හරි මම මේ ගන්න තීරණය හරිද වැරදිද කියලා තමයි මේ ඒන්ජල්ස්ලා මට කියන්නේ කියන එක. ඉතින් ඔයාට එහෙම පෙන්නනවා කියලා කියනවා ඒවා ඒ ඉදිරියට ඔයාට ඒ දේවල් හරියනවා කියන එකත් පෙන්නනවා. ඔයාගේ අවදි ඉන්න අය ඔයාට මේ අර රෙස්පෙක්ට් කරලා ඔයාව නිකන් මේ අර පුදුම සහගත පුද්ගලයෙක් වගේ කියන්නේ ඔයාව හරි විශේෂ කෙනෙක් වගේ සලකනවා. ඉතින් අවදි ඉන්න අය ඔයාට අර මේ ඇබ්බැහි වෙලා වගේ අර ඇඩ්මයර් වෙනවා කියලා කියන්නේ අපි මේ කෙනෙක්ට අර ඇටච් වෙනවා like ඒක මේ මැග්නටික් විදියට. මට මේ සිංහල වචන ඇත්තටම හරි අමාරුයි මේ ප්‍රනවුන්ස් සිංහලෙන් එක ප්‍රනවුන්ස් කරන්න මාර අමාරුයි. මගේ අතේ එක අතක් සුදු පාට එක අතක් මේ පාට මම දන්නේ හේතුව මම හිතන්නේ ලයිට් එකට මම බය වුණා මගේ අත් දෙක පාට දෙකක්ද කියලා නෑ ලයිට් එළියට හරි කද්ද කියන්න ගියේ ඔයාගේ අවදි ඉන්න අය ඔයාව හරි මේ පුදුම සහගත විදියට ඔයාට මේ රෙස්පෙක්ට් කරනවා ඔයාව විශේෂ පුද්ගලයෙක් විදියට සලකනවා. ඉතින් ඒක ඔයාගේ ඉස්සරහා තියෙන මේ ඒක යූස් කරන්න කියනවා ඉස්සරහා හොඳට. ඒ කියන්නේ අර නිකන් ඒක ලැබෙනවා කියලා ලොකුකම අරගෙන ඔළුවට මේ මම මෙහෙමයි දැන් ඔක්කොම හරි කියන තැන හිතනවා නෙවෙයි. නමුත් ඔයාට පුළුවන් ඔයාගේ ඉදිරියේ සාර්ථක කරගන්න ඉදිරිය තවත් සාර්ථක කරගන්න ඒ දේවල් පාවිච්චි කරන්න. එහෙනම් ඔන්න ඔය කාඩ්ස් ටිකෙන් ওই ටික තමයි අද දවසේ කියන්න තියෙන්නේ. අදට ගිහිල්ලා එන්නම් ආයෙත් තව රීඩින් එකක් අරගෙන ඉක්මනටම එන්නම්. සුබ දවසක් හැමෝටම.